ප්‍රවීණ සර් කෙනෙක් කෙමිස්ට්‍රි ගන්නන්නේ මේ එයා බයිනවා මාටින් වික්‍රමසිංහ කියන්නේ මොකෙද්ද මේ සාහිත්‍යය මොකද්ද මේ කියලා කතාව කියන. හැබැයි එයා උගන්නන විෂය ප්‍රශ්නයක් නැහැ. එයා හොඳට උගන්නන සර් කෙනෙක්. මම එහෙම කියන්නේ අයියා හොඳට උගන්නන සර් කෙනෙක් කියලා. අපේ මල්ලි ඉන්නේ පේපර් ක්ලාස් එක කරන්නේ ඒ සර්. හොඳට උගන්වනවා කියලා මල්ලි කියනවා ඒක. මොන ක්ලාස් එකකට ගියත් තමයි ඔයාලා දැන් ටියුෂන් ක්ලාස් යනවනේ. ඒ ගියාට පස්සේ ඒ ගුරුවරයාගෙන් ඉගෙන ගනිද්දී මේක හොඳට සැලකිලිමත් වෙන්න. මගෙනුත් එහෙම තමයි. මම මේ කියන කතාව හොඳට අහගන්න. ඔයාලා මේ කල්පනාකාරී වෙන්න ඒ ගුරුවරයා එයාගේ විෂය පතයට පිටින් දෙයක් කියනවා නම් ටිකක් කල්පනාවෙන් අහන්න. මොකද කිසිම මිනිස්සෙක් 100%ක් සම්පූර්ණද නැහැ. ගුරුවරුන්ගෙන් ඔයාලට සම්පූර්ණත්වයක් ගන්න බෑනේ. ගුරුවරයා එයාගේ විෂය පතයට අදාළව හොඳ දැනුමක් තියෙන කෙනෙක් විය යුතුමයි. ගොඩක් වෙලාවට වෙනවා. ඒකනේ එයා උගන්වන්නේ. ඒකනේ ළමයි ක්ලාස් යන්නේ. ඒකෝට එයාගේ විෂය පතය ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ගුරුවරයා එයාගේ විෂය පතෙන් එහා දෙයක් කතා කරනවා නම් එයාගේ බවුන්ඩරි එක එයා පයින්නවනේ. ඒ පයින්නකොට සැලකිලිමත් වෙන්න ඕන. තව චීනෙන් හරි 2025 ගෙනාවලුත් නීතියක්. මේ රටේ තියෙන සංවේදී කාරණා තියෙනවානේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, නීතිය වගේ සංවේදී කැටි ගැන කතා කරනවා නම් ප්‍රසිද්ධ මාධ්‍යයේ එයාට ඒ සම්බන්ධව මොකක් හරි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕන. එහෙම තියෙන කෙනෙක්ට ඇප්‍රූව් එක අරගෙන ඒ වගේ කන්ටෙන්ට් දාන්න පුළුවන්. මොනවා ගැනද? අර වගේ සංවේදී විෂය කාරණා ගැන රටේ තියෙන. එහෙම නැතුව හැම කෙනාටම ඕන විදිහට සංවේදී විෂය කාරණා ගැන කතා කරන්න බෑ. චීනේ දැන් අලුත් නීතිත් එක්ක. ඒ කියන්නේ මේ මයික් එකක් තිබ්බ බලයට මයික් එක අරගෙන පොඩ්කාස්ට් කරන්න බෑ. එහෙම නීති දාලා තියන්නේ වැරදි දෙයක් සමාජගත වෙන එක වළක්වන්නනේ. චීනේ වගේ නීතියක් තියෙනවා. ලංකාවේ එහෙම තියනවද නැහැ. අපි ඉන්නේ චීනේ නෙමෙයිනේ. අපි ඉන්නේ ලංකාවේ. ඒකෝට අපේ රජයේ නීති නැත්නම් ඒකට අදාළව රජයේ පැත්තෙන් නීතිය පැත්තෙන් මුකුත් නැත්නම් අපි කරන්න ඕනේ මොකද්ද? අපි පැත්තෙන් හැදෙන්න පුළුවන්. ගුරුවරයා මේ කතා කරන පාර්ට් එක එයාගේ විෂය පතෙන් එළියද තියෙන්නේ ඇතුළේද? එළිය නම් තියෙන්නේ කල්පනා කරන්න මෙයා කියන්නේ ඇත්තද කියලා. ඇත්තද කියලා කල්පනා කරලා විතරක් මදි. ඔයාලගේ මනසට අනුව තේරුම් ගන්න බෑනේ එයා කරන්නේ ඇත්තද එයා කියන්නේ බොරුවක්ද? එයා කියන කතාව හරිද වැරදිද කියලා. ඔයා රිසෝසස් බලන්න. එයා කියපු වලියට පිළිගන්න එපා. මං උනා. මං කියන දේ කියපු වලියට පිළිගන්න එපා. ඔයා ගෙදර ගිහින් හොයලා බලන්න. විෂයානුබද්ධ දේවල් නම් ගොඩක් වෙලාවට අපි ඇත්තනේ කියවන්නේ. හරි. ඊට පිට දෙයක් කියනවා නම් ගිහිල්ලා බලන්න මේ මනුස්සයා ඇත්තද කිව්වේ. ගුරුවරුන්ට කියන්න තියෙන ඉතින් මේ ගුරුවරුන් හැමත් අපි ගුරුවරු වශයෙන් කරන්න ඕනේ. ඔයාලට මොනවා හරි විෂය පතෙන් පිට දෙයක් කියනවා නම් කියන්න කලින් අපි මොනවා හරි එක්ක ෆලෝ කරන්න ඕනේ. ඒක හරි රිසෝසස් තියෙනවානේ. ඒ වළංගු දේවල් බලලා ඒවා රටේ පිළිගත් දෙයක් නම් එහෙම දෙයක් ප්‍රකාශ කරවට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිත් හොයන්න බලන්න නැතුව දැන් ඔහේ මේ කියන්න බෑ. මොකද දැන් අලුත් දේ හැම පන්තියෙම ගොඩක් වෙලාවට දැන් ලයිව් යනවා, රෙකෝඩ් වෙනවා. නේ එහෙම ගොඩක් පන්ති දැන් යන්නේ. ඉතින් ඒකින්ද මේ දැන් සමාජයේ තොරතුරුත් වැඩියෙන් යනවා. මිනිස්සු අතර වෛරල් යනවා වැඩි. කල්පනා වෙන්න ඕනේ.